මගේ තිතාමනිව මගේ කරගෙන තමයි යන්නේ. මනෝ නහස මේ පොණ කොළොප්පමත් ඔබ දන්නවා මම ඉරණ කාමයේ යන වගේ කොහෙවත් ඉන්න මේ වගේ වය වෘත්ති කරන් කියලා මට ලැජ්ජ කරන්න හදන්නේ. අනේ දේවනාත මොකද කරන්නේ මේ ලොකුට ආපොත බලන්නේ මම මෙතන මේ මාලිකාවේ කාලගෝස්තියක් වය වෘත්ති මේ හොද්ද ඔබට නොහැකි භගවන් සමග සටන් වදින්න. ඒ නිසා ඔබගේ ජීවිතය ගන සභාසද සමයත් ඔබට අහිමි වේවි. ඒ නිසා කරුණාකර රාජකීය පත්‍රිමෙන් පියමත් කරන්න. ලල්ලල්ල මාරදුතම මම යල්ලෙල්ල මම කිව්වත් කිව්වයි මම සටන් කරනවා හතක් කරනවා කිව්වොත් හතක් කරනවමයි. හරි කමක් නෑ. හොද්දමයි ආරිස්ට එහෙනම් සටන සූදානම් කරන්න. අල්ලේ මං එල්ලා අපේ දෙගිතක් මේ සටන සඳහා සූදානම් ඉක්මන් විය යුතුයි ඉදිරියට මොන තෝ මොකද මේ වය වෘත්ති කරගෙන ආවේ යුද්ධ කරනවා පිටියට ඔබතුමාට වැඩක් නෑ මේක රාජනීති අනුව කරන දෙයක් මට වැඩක් නෑ මමයි මේක දිලිස්ස ගන්නවා හොඳයි තෝගෙන් මම පසුව බලා ගන්නම්කෝ දෙන්න ඉදිරියට එන්න හරිද හා සයි අපේ හල්ලේ බකතන් මම ඔබට දෙන්න නෑ මගේ තිතාමනීව එතන මේ ලෝක වරි වය වෘත්ති නාකි මහල්ලා මතන හොඳ පාඩමක් උගන්නන්න වරේ අල්ලයි මගේ නැත්ත අප්පන්ද වය වෘත්ති ප්‍රවේශමෙන් වරේ නාකි මහල්ලා ජීවිතය විනාශ කරද ඵලයක් අපොතියේ ස්වාමීනි මේක සිද්ධ අපෝ මගේ තුනතිය ඔබට මනුස්සයෙක් මෙතන යන්න කියන්නේ. අනේ හා අපේ මාමා දැන්වත් ඵලයන් වය වෘත්ති දෙකක් පිටතලා යන්න ඔබගේ ජීවිතය ගැන සිතා ඔබට අවශ්‍ය කුමක්ද? මට අවශ්‍ය තිතාමනීව සටනේදී ගෑණියා ටික හරි ඇත්ත මේ. මට පුළුවන් යුද්ධ කරන්න. ඒයි බකතන් වලෙන් නෝයි ලැජ්ජනේ මේකට හොඳයි වරේ ස්වාමීනි. බුදුම්මෝ ස්වාමීනි වයසින්ද මනුස්සයෙක් පහලින් බුදුම්මෝ ආවේරකට කවුරුත් නැත්තේ බුදුම්මෝ බලය ආව පාටක හුද්ද ගලන්න මම දින්නා දැක්කද යුද්ධ කරලා මිස කුමරි නොදෙමි තොච්ච යුද්ධ කරලා මිස කුමරි නොදෙමි තොච්ච කරුට කියන්නේ මං ගන්න නෑවුවා මේ ලොක්කෝ මාමා මේ අයියා එන්නකො මේ ලකුණ අයියා ඇයි ලකුණ නොලකුණා නම් ඊට හොඳයි මේ ආරිස්ට මේ අරවරින්කෝ මේ සිදුවෙච්ච දේ කිසිම කෙනෙක් දුටුවේ නැහැ. එම නිසා මේ වය වෘත්තියට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඔහුට ලබා දීලා ඔහු මෙතන පිටත් කරලා යනවා. මං කලේ යවන්න. අතුල් මාලිකාවට යන්න තෑගි භෝග දින අරගෙන යන්න ගෙදර තෑගි භෝගත් අලගෙන කුමාරිකාවත් අලගෙන කුමාරිකාව දෙන්නේ මොනවා ඇබොල්ල අර බක්කටගේ මම මෙච්චර සටන් කරේ අර මේ කුමාරිකාව ගන්න නෙව. අහන්නකෝ දැන් ඔබතුමා මම කියන දේ අහන්නකෝ දැන් ඔබතුමාට ඔය කාන්තාවක් වෙනත් නෑනේ බොරුවට හරි ඔබතුමාට දැන් ජීවත් වෙලා අද බෝල හෙට බෝල දන්නේ ඈ බොල්ලවා නෑ මම මේ කියනකොට කියන්නේ මහරජතුමාට කියනවා කුමාරිකාව වෙනුවට කියන තෑගි භෝග ඔක්කොම රටින් භාගයක්ම දෙනවලු කරේ වරි වය වෘත්තිය අරිෂ්ඨ කියන කතාව ඇත්ත කරුණාකර පිටත් වෙලා යන්න බෙදෙනේ ලෑ වතනේ වෙනස් කරන්න එපා මහරජතුමනි මං නැත්නම් මේ හැම ප්‍රාන්තිකව ගියස් සිටිනවා මේ බයි රටේ මහරජතුමෝ කියන දෙන්නේ කරන්න කියලා මොකද වෙන්නේ ඒක තමයි ස්වාමීනි. දැන් වෙන කරන්න කිසිම දෙයක් නැහැ. මේක අපේ දියණියගේ තීරණයක්. ඒ නිසා දැන් ඉතින් මේ වයසක මනුස්සයලා අපේ දියණිය විවාහ කරලා දෙන්නම සිද්ධ සිතමනේ මේ සෑම දෙයක්ම සිදුුනේ ඔබගේ හිතුවක්කාරකම් නිසායි. මම කවදාවත් මේ වෙන
දෙයක් සිද්ධ වෙයි කියලා හිතුවේ නෑ භගවන් පියාණනි. සමග විවාහ වුණා නම් ඔබට මෙවන් දෙයක් සිදුවන්නේ නැහැ චිත්තමණි. කමක් නෑ පියාණනි මේක තමයි මගේ නම. නමුත් මට දුක ඔබටත් වැඩි වෙඩමල් කෙනෙක් සමග මගේ විවාහය සිදු කරගන්න මෙච්චර කියන්නේ. ප්‍රියදර දේවී මට සිටිය නොහැකි අපි විවාහ පිටත්ලා යමු. ඔව් ස්වාමීනි තවත් මේ දේවල් බලන්න ඉන්න බෑ. ඔබ සම්පතාව අපේ බලාපොරොත්තු විනාශ කරලා චිත්තමණි. ඔපුතියේ මට ලැජ්ජාවෙන් බැලුවා. මේක තමයි මාත් මේ කල්පනා කරේ. ලෝකකට දැන් අමාරුයි වගේ නේද? මග්ග නෑ මංගේ ලැජ්ජාවේ දොර. දැන් පොරපත් ඉන්නේ. හරි මේ මාමා මාමා කියන්න එපා අයියා කියන්න. ලැබුණා අයියා. එන්නකෝ. දැන් ඔය දෙදෙනා ඕම් මහරජතුමා කැමැත්ත පරිදි දෙන්න විවාහ කරගන්න. අපුතියේ උන් අතින් අල්ලන්න යන්නේ මට නම් ලැජ්ජයි අතාලින්ද කුමාලේ. ඇල්ලුවේ නෑ. හල්ලි අල්ලන්න ඉතල ගන්න ඕනේ අපෝ. තව දුන්නොත් අම්බේ අතේ තියෙන සිනිදු ඔප්පොතියේ මට ඉන්න බැලුවා කුමාලේ දෙතෝ අල්ලන්න ඉතල කෑ ගහනවා. අපුතු අත මෙහෙ කුමාරිකාව දෙන්න පුරන් දෙන්න කුමාරිකාව ලැබුණේ මේක ඔව් තමයි. මාසෙනල්පති දැන් සිද්ධ වෙන්න ඕනේ හැමදේම සිද්ධ වෙලා අමාරුයි. යුගදී සාර්ථක වේවා දුක අපිට නොවේවා. ඔබ දෙදෙනාගේ යුග ජීවිතේ සාර්ථක වී ධර්මල්ලන් රාජ්‍යයක් ලැබී දල්මල්ලෝ බුසිබ කදනවා ජයෙන් ජයම වේවා. ඔප්පොතියේ තිතබති ඒක තමයි මම කියන්නේ. එළම ඇත්තෝ අපි තේනම් ගියා අලිද මෝපිය නිදහස් Surya udah viva sabaka Surya bhagawan jamani kaatke iduru jamani kaatke ඔබට වෙන්න හැකියාවක් නැහැ. අද දිනේදී උත්තර මහාභාරතයේ සිදු අනුවේදීන කතා මාලා ඔබමහමේ තිබෙන්නේ අරමුණේ අපි ඔබේ සමු ගන්නවා. අපි ගල්ගමුව දිස්ත්‍රික් අධිකාරී ශූරී ප්‍රමුඛ විදු රංගනා කලා සංගමේ ඔබට විජයග්‍රාහී සුබ දිනයක් වේවා.